ඔයාලා හැමෝම ෆයින් ක්‍රාෆ්ට්ස් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා YouTube channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යන්න කියලා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සන bracelet එකක් design කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ bracelet එක design කරගන්න අපිට crystal tag elastic නූල් එකයි pearls ඕනි වෙනවා. ඉතින් මේ crystal tag නූල් එක 0.7යි කෝඩ් එකෙන් තමයි අරගෙන තියෙන්නේ. මේ bracelet එක ගොතද්දී ඔයාලට ඕනෑම size එකක ඕනෑම color එකක pearl එකක් add කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලා මේකට ඇඩ් කරන්න කැමති charms design එකකුත් ඔයාලා select කරලා ගන්න ඕනි. ඒ වගේම දැනට small business එකක් කරගෙන යන ඔයාලටත් අලුතින් business එකක් පටන් ගන්න ඉන්න ඔයාලටත් ගොඩාක් පහසුවෙන් හදාගන්න පුළුවන් item එකක් තමයි bracelet එකක් කියන්නේ. ඉතින් මේ විදියට අපිට තියෙන්නේ මේ elastic cord එකට මේ pearls ටික ඇඩ් කරගන්න. ඉතින් ඒ ඇඩ් කරගනිපු මේ bracelet එකට අපි මේ ගොතා ගනිපු pearls එකෙන්ම ලස්සන charms එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේ විදියට tools එක ආධාරයෙන් head pin එකක් ඇතුළට අපි මේ pearls එක රඳව ගන්න ඕනි. ඉන්පස්සේ මේ tools එක ආධාරයෙන් අපි head pin එකේ වැඩි කොටස කපලා ඉවත් කරගෙන මේ විදියට ලස්සනට හොඳට tools එක ආධාරයෙන් pin එක නවාගෙන charms එකක් විදියට හොඳට තද වෙන්න කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේ විදියට හදාගනිපු charms එක අපි charm ring එකක් ආධාරයෙන් bracelet එකට කනෙක්ට් කරගන්න ඕනි. ඉතින් මේ විදියට තමයි අපි ගොඩක් පහසුවෙන් මේ bracelet එකට මේ අපි ගොතා ගනිපු pearls එකෙන්ම charms එකක් ඇඩ් කරගන්නේ. ඉතින් හොඳටම මේ charm ring එක ගැලවෙන්නේ නැති විදියට pin එකෙන් හොඳට අපි කනෙක්ට් කරගන්න ඕනි. ඉතින් ඒ විදියට අපි charms එකට මේ විදියට gold color එකෙන්ම chain එකත් ඇඩ් කරගන්න ඕනි. ඉතින් ඔයාලා තෝරගන්නේ silver color එකේ chain එකක් නම් මේ සඳහා අපි silver color එකෙන්ම අපි bracelet එකට ඕනි tools ටික යොදා ගන්න ඕනි. මේ විදියට අපි charms එක ඇඩ් කරලා නැවතත් අපි pearls දාලා මේ bracelet එක කොතාගෙන යන්න ඕනි. ඔයාලා හදන්නේ කස්ටමර් කෙනෙක් රික්වෙස්ට් කරපු bracelet එකක් නම් එයාගේ choice එක අනුව එයා කැමති charms එකක් තමයි මේකට අපි ඇඩ් කරන්න ඕනි. ඒ වගේම pearls එකට match වෙන charms එකකුත් මේ සඳහා අපි තෝරගන්න ඕනි. නැත්නම් ඔයාලගේ choice එක අනුව නම් ඔයාලගේ design එක අනුව ඔයාලට ලස්සන charms එකක් මේ සඳහා තෝරගන්න පුළුවන්. ඔයාලා තෝරගන්නේ silver color charms එකක් නම් අපි තෝරගන්න ඕනි silver color necklace එකක්. ඉතින් මේ විදියට ඔයාලට ඔයාලගේ choice එක අනුව ඕනෑම charms එකක් මේ bracelet එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා යොදාගත්තේ gold color එකේ flower charms එකක්. ඉතින් මේ විදියට tools එක ආධාරයෙන් අපි charm ring එකට මේ charms එක කනෙක්ට් කරගන්න ඕනි. ඉතින් එහෙම කනෙක්ට් කරගත්නිපු charm ring එකට නැවතත් අපි chain එක කනෙක්ට් කරගන්න ඕන. ඉන්පස්සේ අපි මේ elastic cord එකට අපි chain එක
දාලා නැවතත් මේ චාම්ස් එක කනෙක්ට් කරගෙන නැවතත් ෆර්ල්ස් ආධාරයෙන් ලස්සනට මේ බ්‍රේස්ලට් එක කොතාගෙන යන්න ඕනේ. ඉතින් මේ විදියට අපිට ලස්සන ෆිනිෂින් ලුක් එකක් ගන්න පුළුවන් මේ බ්‍රේස්ලට් එකට. ඒ වගේම ඔයාලට මේ කොතා ගනිපු බ්‍රේස්ලට් එක හොඳට ගැලවෙන්නේ නැති විදියට තද වෙන්න හොඳින් ගැට ගහ ගන්න ඕනි. ඉතින් මේ විදියට ලස්සන ෆිනිෂින් ලුක් එකක් එන ලස්සන බ්‍රේස්ලට් එකක් ඉතාමත් කෙටි කාලයකින් අපිට ලස්සනට ගොතා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි බ්‍රේස්ලට් එක ගැලවෙන්නේ නැති විදියට හොඳට තද වෙන්න ගැටේ ගහ ගන්න ඕනේ. මේ විදියට අපි ඉන්න පැත්තට ගැටය දාලා හොඳින් තද කරලා ගන්න ඕනේ. ඒ වගේම නැවතත් මේ විදියට අපි ඩබල් ගැටය දාලා මේ බ්‍රේස්ලට් එක හොඳින් තද කරලා ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේ විදියට මේ බ්‍රේස්ලට් එක තද වෙන්න ගැට ගැහුවාම ඔයාලට පේනවා මේ ඉලාස්ටික් කෝඩ් එකත් ගොඩාක් තදට තියෙනවා. ඒක ගැලවෙන්නේ කැඩෙන්නේ යන්නේ නැහැ. ඉතින් මේ විදියට ඔයාලට ලස්සනට ස්මෝල් බිස්නස් එකක් විදියට ගොඩාක් පහසුවෙන් ඔයාලකම කියලා බ්‍රේස්ලට් එකක් තනිවෙම ඔයාලට ලස්සනට ඩිසයින් කරලා ගොතා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔයාලට අමුද්‍රව්‍ය අවශ්‍ය නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට ගොඩාක් thank you මගේ වීඩියෝ එක බැලුවට.